කට්ටිය කොහොමද? අද මම යාළුවාගේ ලොරිය අරගෙන ගමන් වලට ආව ලෝඩ් එකක් පටවගෙන යන්නේ. දැන් මේ යන ගමන් ඉන්නේ. දැන් දවම් කිට්ටුවේ ඉන්නේ. චුට්ටක් පෙන්නන වටපිටාව. කිලෝමීටර් 300ක් එහායින් තමයි අපි වැඩ කරන්නේ. දැන් 300ක් විතර ඇවිල්ලා තියෙන්නේ ලෝඩ් එක පටවගෙන යන්න. මේ හරිය චුට්ටක් පෙන්නන්නම්කෝ ඈ. බලනවද? එහෙනම් බලන්න ඕනේ. රසණක් කියන්න ගස් කොළන් නැහැ හැබැයි. තියෙන්නේ කොන්ක්‍රීට් වනාන්තරේ. පේනවනේ ඔය. කැමරා තියෙනවා කොහෙන් කැමරාව වදින්න දන්නේ නැහැ. පොඩ්ඩක් බලාගෙන යන්න ඕන. වීඩියෝ කරුවා වගේ නෙමෙයි. පේන්න අර තියෙන උඩ කැමරා තමයි ඔය. මෙතනක් තියෙනවා ඔය උඩින් තියෙන කැමරා. පාර අයිනේ පොලිසියෙන් නවත්තගෙන ඉන්නවා. මම දැක්කා හොඳ වෙලාවට දැකපු ගමන් කැමරා එක පාත් කරේ. මීටර් 500ක් විතර තියෙන ලෝඩින් පොයින්ට් එකට. කලින් මම අවුරුද්දක් විතර මෙහෙන් පටවගෙන ගෙනිච්චා. කෙමිකල් එකක් කරා යන්නේ මේ බ්‍රයිට් කියලා. දැන් සිමෙන්ති නිදුවන්නේ. සිමෙන්ති පටවන්න එන්නේ කිලෝමීටර් 100ක් විතර. ඒ ඉන්න පාකින් එක ගාව ඉඳලා. දැන් මේ කිලෝමීටර් 300ක් විතර 275 300ක් කිට්ටුවෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙහෙන් ලෝඩ් කරන්නේ බ්‍රයිට් කියන එක මෙහෙන් තමයි දිගටම ලෝඩ් කරන්නේ. මේවට කියන්නේ කුබිරි කියලා. මම හිතන්නේ කුබිරිය කියලා කියන්නේ පාලමට අරාබි භාෂාවෙන් වෙන්නද කුබිරිය කියන්නේ. හැමෝම මෙහෙ භාවිතා කරන්නේ කුබිරිය කියලා. මෙහෙම ඉස්සරහට ගිහිල්ලා අපව හරවගෙන එන්න ඕන. එහා පැත්තේ පාරෙන් ඇවිල්ලා තමයි ලෝඩින් කරන කම්පැනියට යන්න තියෙන්නේ. මෙහෙන් හරවන්න තරම් නැති හින්දා ඉස්සරහට ගිහිල්ලා හරවගෙන එන්නේ. අර එහෙනම් ටිකක් ගස් කොළන් දෙක තුනක් තියෙනවා. අය තියෙන්නේ. නැත්තම් ඉතින් බිල්ඩින් තමයි බිල්ඩින්. හැමතැනම බිල්ඩින්. නෙස්ට් එකටත් යන්න ඕන. නෙස්ට් එක ඇතුළට යන්න නෙස්ට් කියන්නේ මේ ලොකු සුපර් මාකට් එකක්. ඒක ඇතුළටත් ඒකට යනවා කියලා කිව්වා. දැන් මට ඉස්සරහින් යනවා තව අපේ ජායලා අයියා. පෙනන්දු අයියා යනවා. පෙනන්දු අයියායි මායි දෙන්න කම්පැනි ගාවට ගිහිල්ලා එක වාහනයක් දාලා අනිත් වාහනේ අරගෙන මගේ වාහනේ හරි යාගේ එකේ හරි නෙස්ට් එක ගාවට එන්න ඕන. නෙස්ට් එක තියෙන්නේ ඔන්න ඔය ඉස්සරහා තියෙන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහා මීටර් 100ක් විතර. ඊට පස්සේ නෙස්ට් එකට ගිහිල්ලා මොනවා හරි ඉතින් ඔය පළතුරු ටිකක් එළවලු මොනවා හරි ටිකක් අරගෙන ආපහු ගිහිල්ලා ලෝඩ් කරගෙන යන්න තමයි තියෙන්නේ. ආපු දුර යන්න ඕන ආපහු. නෙක්ස්ට් එකට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න මම try එකක් දෙන්නම්. බලමු නෙක්ස්ට් එක ඇතුලේ වීඩියෝ කරන්න පුළුවන්ද කියලා. සමහර විට කතා නොකර normal එකේ තියෙනවා ටික ටික පෙන්නන්න. දන්නේ නැහැ වගේ ඇතුලේ වීඩියෝ කරන්න දෙනවද නැද්ද කියලා. try එකක් දෙන්නම්. ඕම උතන තමයි නෙක්ස්ට් එක තියෙන්නේ. ඔය බිල්ඩින් එක නෙක්ස්ට් එක. කා කැරියර් තුනක් නවත්තලා තියෙනවා. අද සිකුරාදානේ. සෑහන්ට කම්පැනි නිවාඩු මෙහෙ. නෙක්ස්ට් එකට දැම්මා. ඒ කියන්නේ නෙක්ස්ට් එක ඇතුළට ගිහිල්ලා වීඩියෝ එක ඉතුරු ටික පෙන්නන්නම් ඈ. ඔය තියෙන ඉස්සරහ පනන්දුවගේ වාහනේ. වාහන පේනෝනේ දෙපැත්තෙම පොලිමේ නවත්තලා තියෙන්නේ. සමහරු මේ අහල පහල කම්පැනි තියෙනවා. ඒගොල්ලොන්ගේ කම්පැනි වල වාහන වෙන්නත් පුළුවන්. සමහරු නෙක්ස්ට් එක ගිහිල්ලා වෙන්නත් පුළුවන්. එහා පැත්තේ තියෙනවා මේ පෝට් එක.
ඒ හින්දා පෝට් එකට ආපු වාහන මෙතන ඉන්නවා කියන්නත් පුළුවන්. අපිට දැන් වාහනේ නවත්තන්න ඉඩක් නැහැ. කොහෙන් හරි වාහනේ අයින් කරන්න පුළුවන් තැනකින් වාහනේ පාක් කරලා අපහු පයින් එන්න වෙනවා ටික දුරක්. මේ අවුවේ පයින් එනවා කියන එක තමයි එපා වෙන්නේ. යන්න ඔයා යන්න රයිට් කිලෝමීටරයක් විතර පයින් එන්න වෙයි වගේ. වාහනේ පාක් කරන්න කිසිම තැනක් නැහැ ඊට. පනාණ්ඩු ලොක්කා දන්නවා මේ ඒගොල්ලෝ නිතරම එනවනේ ඉතින්. හැරෙව්වා. ඔය හරිය නම් ඊට තියෙනවා. මේ හරියෙන් නවත්තෝනේ. පේනව නේද ටේලර් තියෙන තරම්. එයාගේ පිටිපස්සෙන් නැවතුත් ගේට්ටුව ඇහෙනවා. නෑ පුළුවන්. ඒක පිටිපස්සෙන්ම නවත්තෝනේ. රයිට් අපි එහෙනම් නෙට් එක ඇතුළට යන්කෝ ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ටී-ෂර්ට් එකක් දැන් මොන හරි ගන්නත් ඕන, පළතුරු ටිකක් ගන්නත් ඕන. බලමු අපි. රූම් එකේ යාළුවන්ට කෝල් එකක් දීලා බලන්න ඕන මොන හරි ඕනද කියලා. පවුනේ ගිහින් දෙන්න එපා. හරි එහෙනම් අපි යන්කෝ ඉස්සලා නෙට් එක ඇතුළට. ඊට පස්සේ බලමු ඊටු ටික. වාහනේ නම් නතර කරා. දැන් අපි යම් නෙට් එක ඇතුළට. ඔයාලටත් මොන හරි ඕනද? එනකොට අරන් එන්නම් ලංකාවට එද්දි අරන් එන්න. ඕන නම් කියන්න ඕන හැබැයි නැත්තම් මන් දන්නේ නැහනේ. හරි එහෙනම් යන් නෙක්ස්ට් එකට යන්. වාහනේ නවත්තලා අපි යන් ලොක් කරලා බිල් එමු. පොඩි බබාලට සපත්තු. පොඩි අයට නෙමෙයි ලොකු අයටත් තියෙනවා. මේ තියෙන ladies මේ හරිය තියෙන බ්ලැන්කට්. Attention please. Health and beauty. මෙන්න තියෙන බඩු රියල් 20යි. මේ තියෙන ගාන රියල් 20යි. මේ තියෙන රියල් 20යි කියන්නේ ලංකාවෙන් කීයද? 780යි කියමුකෝ. 700 කියන්නේ 1800ක් වගේ. 1800ක් විතර එන්නේ. ලංකාවේ සල්ලි වලින් 1800ක් විතර එන්නේ. සේරම සූස් තියෙනවා. රියල් 59යි, රියල් 79යි, රියල් 89යි, රියල් 79යි. මේක සුපිරිනේ. මෙතන තියෙනවා 59යි. මේ තියෙන 29යි, 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 29යි. මේක 39යි. 39යි. මේක 99යි. ඒක නම් ඇතර ක්වොලිටි යන්න. මේක නම් ටික ක්වොලිටි. අතන තියෙන බෑග්ස්. මෙතන තියෙන සේරම බෑගේජ්. ඔය ප්‍රයිස් ගහලා තියෙන හැම එකම බෑගේජ්. මම එනවා පෙනන්දු අයියා. මෙතන තියෙන ඔක්කොම පීදුරු බඩු. ප්ලාස්ටික්. 5 fan. ලස්සනයිනේ. සල්ලි නම් තියෙනවා නම් ඕන තරම් ගන්න පුළුවන්. හරි. අද සිකුරාදා ඉඳන් කට්ටිය ගොඩක් ඉන්නවා. කනන්දෝ මොනව ගන්නවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මේ පැත්තේ ටී-ෂර්ට්. ඔය තියෙන ටී-ෂර්ට්. මේක රියල් 39යි.
ප්‍රයිස් ගහලා තියෙනවා ඔක්කොගෙම. ෂෝට් තියෙනවා. ෂර්ට් තියෙනවා. ෂර්ට් 59යි. මේවා නම් ෂෝට්. ඒක කීයද? ඒක රියල් 17යි. මේ තියෙන දිගටම රෙදි. ඩෙනිම් තියෙනවා. මේ තියෙන ඔක්කොම ෂර්ට් රියල් 39යි. මෙතනත් ෂර්ට්. මේ තියෙන ෂර්ට් දිගටම කොට ගහලා තියෙනවා. බෑග්ස් තියෙනවා. අර පැත්තේ ඉලෙක්ට්‍රික් අයිටම්, බ්ලෙන්ඩර්, රයිස් කුකර් ඒ වගේ දේවල්, oven. අයන් එක කීයද? 189ට තියෙනවා. රියල් 65ට තියෙනවා. ඔන්න මම ගත්තා ඩෙනිමයි ටී-ෂර්ට් දෙකයි අන්ඩර්වෙයා පෙට්ටියයි තුනක් තියෙන අන්ඩර්වෙයා. ෂෝටකුයි ගත්තා. පේනවනේ? දැන් යම් පළතුරු ටිකක් ගන්න. අපි උඩ තට්ටුවේ ඉන්නේ. මම පේනවනේ උඩ තට්ටුවේ ඉඳලා යට තට්ටුව කොහමද කියලා. අර පැත්තේ තියෙන තේරම ටොපි චොකලට්. මෙන් පෙනන්දෝ එන්න කෝ හායි කියන්නේ. යම් පල්ලහැට ය. අලිපේර කිලෝ එකක් දාන්න. අරකිනුත් දාන්න අඹ එකනුත් කිලෝ එකක් කරගන්න. ඒන ගස් ලබු වල හැටි. සුනාමියට අහුවෙලා වගේ ගස් ලබු. බනානක් තියෙනවා. බනාන නම් හැමදාම කනවනේ. අපි ගමු අලිපේර. එව්වත් ගැටනේ. අර දිලිසෙනේ වයින් ගන්න. ගැට. මෙතන තියෙනවා අඹ. ඇපල්. එහා පැත්තෙත් අඹ. ඊට එහා පැත්තෙත් ඇපල් තියෙනවා. අර ටිකේ ඔක්කොම එළවලු තියෙන්නේ. උයන්න බෑනේ. හොරෙන් උයන්න බැරි හින්දා එළවලු ඕනේ නැහැ. ඒ හරියේ තෙල් කිලෝ එකක් ඕනේ. Fernando ya torno මේ මොනවාද? චව් චව්ද මොනවද? චව් තමයිනේ. ලොකු අම්බොට තියෙනවා ඔන්න. බෙල් පෙපර්. එන්න තියෙනවා දොඩම්. මිදි. තැඹිලි පෙන්නන්නද? ලංකාවේ අපිට තැඹිලි ගානක්වත් නැහැනේ නේ. කොහොම බලන්න තැඹිලි. මේ තියෙන්නේ තැඹිලි. ගෙඩියක් රියල් 8යි. මේ නම් ස්වීට් මෙලන්. මෙතන කොමඩු තියෙනවා, මුරුංගා තියෙනවා. තැඹිලි ගෙඩියක් බොනවද? ඒනෝනේ තැඹිලි වලට කියපු කාලක්. ලංකාවේ කොහොමද මෙහෙ කොහොමද? මෙහෙ තැඹිලි මේ නැටි වල හැටි මේ. මේ තියෙන නෙස්ට් එකට ගිහිල්ලා ගත්තු ඒවා. එහා පැත්තේ බෑග් එකේ තියෙන ගැට ගහලා තියෙන එකේ ඩෙනිමයි ටී-ෂර්ට් දෙකකුයි ෂෝටකුයි බිස්කට් වගේකුයි. මෙහා පැත්තේ එකේ අලිපේර ගත්තා, කෙසල් ගත්තා, අඹ ගත්තා. ඔය තියෙන බෑග් දෙක. එහෙනම් දැන් අපි පටවන්න යමු. බයි.